හලෝ කොහොමද? අද මම හදන්න යන්නේ චොක්ලට් මූස් එකක්. අපි මේකට බිටරවත්, විපින් ක්‍රීම්වත්, ජෙලටින්වත් මුකුත් පාවිච්චි කරන්නේ නැහැ. ගෙදර අපිට පහසුවෙන් හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය 3ක් පාවිච්චි කරලා තමයි මම මේ චොක්ලට් මූස් එක හැදුවේ. ඔයත් චොක්ලට් ලවර් කෙනෙක් නම් මේ රෙසිපි එක try කරලා බලන්න. හරි අපි බලමු කොහොමද මේක ඉක්මනට ලේසියෙන් හදාගන්නේ කියලා. මුලින්ම අපිට ඕන වෙනවා ඩාර්ක් චොක්ලට් ග්‍රෑම් 120ක්. මම ගත්ත බ්‍රෑන්ඩ් එකත් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේ චොක්ලට් එක ගොඩක් පැණි රස එකක් හින්දා අපිට ආපහු මූස් එකට සීනි එකතු කරන්න ඕනේ නැහැ. ඒක නිසා ඔයගොල්ලෝ ගන්න චොක්ලට් බ්‍රෑන්ඩ් එකේ අඩංගු වෙන සීනි ප්‍රමාණය බලලා රස අනුව සීනි අඩු වැඩි කරගන්න. ඊට පස්සේ ගත්ත චොක්ලට් එක කපලා ඩබල් බොයිල් මෙතඩ් එකට හරි මයික්‍රෝවේව් එකේ හරි දිය කරගන්න ඕනේ. චොක්ලට් එක මෙල්ට් කරගද්දී කැටි ගැස්සෙන්න આવොත් බය වෙන්න එපා. ඔයගොල්ලන්ට පුළුවන් උණු වතුර මේස හැඳි 2-3ක් දාලා ආපහු මේක හොඳින් දිය කරගන්න. ඊපස්සේ අපි මෙල්ට් කරගත්ත චොක්ලට් එක නිවෙන්න දෙමු. මේ තියෙන්නේ පොල් ගෙඩියක් ගාලා ඒකෙන් ගත්ත උකු මිටි කිරි මිලිලීටර් 180ක්. ඒ කියන්නේ කෝප්ප කාලක්. මේ උකු මිටි කිරි මිලිලීටර් 180 මම ෆ්‍රීසර් එකට දාලා පැය භාගයක් විතර හොඳට කූල් වෙන්න දුන්නා. ෆ්‍රිජ් එකෙන් එළියට ගත්ත ගමන් ඊට පස්සේ මම බ්ලෙන්ඩර් එකට දාලා බ්ලෙන්ඩ් කරන්න තමයි හදන්නේ දැන්. උකු මිටි කිරි එක තප්පර 15ක් විතර හොඳට බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ අපි නිවෙන්න තියලා තිබ්බ චොක්ලට් එකයි ලුණු පිංචකුයි දාගෙන තව තප්පර 15ක් විතර හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. ඔයාලට පේනවා දැන් පොල් කිරි එක හොඳ ක්‍රීමි ටෙක්ස්චර් එකකට ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් චොක්ලට් මූස් එක හදාගෙන ඉවරයි. ඒක දැන් කප්ස් වල දාලා ෆ්‍රිජ් එකේ තියන්න ඕනේ පැය 2-3ක්. මේ තියෙන්නේ පැය 3කට පස්සේ අපි ෆ්‍රිජ් එකෙන් එළියට ගත්ත ඉන්ග්‍රීඩියන්ට්ස් 3කින් හදාගත්ත චොක්ලට් මූස් එක. තව චොක්ලට් ටිකක් උඩින් ග්‍රේට් කරලා දාගත්ත ලස්සන වෙන්න. ඔයගොල්ලන්ට පේනවා මේක සාමාන්‍යයෙන් විපින් ක්‍රීම්, එග් වයිට්ස් දාලා හදන චොක්ලට් මූස් එක වගේම ටෙක්ස්චර් එක ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලොත් මේ ලේසියෙන් හදාගන්න පුළුවන් චොක්ලට් මූස් එක හදලා බලන්න. අදත් වීඩියෝ එක ඉවර වෙනකම් බලන් හිටියට thank you.